හෙලෝ ගයිස් අද මම ඔයාලට අරගෙන ආවේ මේ දවස්වල ගොඩක් කට්ටිය ආසාවෙන් බලන කේ ඩ්‍රාමා එකක්. ඒ තමයි Candice Love Be Translated. එපිසෝඩ් 12ක් තියෙන මේ සීරීස් එක 2026 රිලීස් වුණු රොමැන්ටික් කොමඩි කැටගරි එකට අයත් වෙනවා. ඔයා රොමැන්ටික් කොමඩි වලට කැමති කෙනෙක් නම් මේක ඔයා අනිවාර්යෙන්ම බලන්න ඕන කතාවක්. මම එහෙම කිව්වේ අපි හැමෝම ආදරය කරන කිම් සුන් හෝ එක්ක ප්‍රධාන නිලිය විදියට ඉන්නේ ගෝ යුන් ජුන්. කිම් සුන් හෝව ඔයාලට මතක ඇතිනේ When Life Gives You Tangerines එකේ පාක් ගියන් සියොබ් චරිත නිරූපණය කරා කියලා. ඒ වගේම මේක ලියලා තියෙන්නේ කොරියාවේ ඉන්න දක්ෂම තිර රචකයන් දෙන්නෙක් වන හොං සිස්ටර්ස්. Alchemy of Soul වගේ කතා බලපුවා දන්නවා යාල් ලියන කතා කොච්චර ලස්සනද කියලා. ඒකයි මම මෙච්චර වෙලාවක් මේ ගැන කිව්වේ. කතාව පැත්තට හැරුණම මෙතන ඉන්නේ සම්පූර්ණ වෙනස් චරිත දෙකක්. ජුන් හෝ ජින් කියන්නේ භාෂා කීපයක්ම දන්න මාර දක්ෂ ලැන්ග්වේජ් ට්‍රාන්ස්ලේටර් කෙනෙක්. එයාගේ අලුත්ම ජොබ් එක වෙන්නේ කොරියාවේ ඉන්න සුපිරිම නිලියක් වන චාමෝහීගේ ලැන්ග්වේජ් ට්‍රාන්ස්ලේටර් විදියට වැඩ කරන්න. එතන තමයි චාමෝහි නිසා හිතාගන්න බැරි ආකාරයේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න පටන් ගන්නෙ. චාමෝහිගේ ප්‍රශ්නේ හෝජින්ට කොහොම බලපාවිද කියලා බලන්න නම් මේ මුළු එපිසෝඩ් 12ම බලන්න වෙනවා. එහෙනම් හැමෝටම ආරාධනා කරනවා සීරීස් එක අවසාන වෙනකම් බලලා යාළුවන්ට ෂෙයා කරන්න. ඉතින් කතාවේ පළවෙනි සීන් එකෙන් අපිව අරන් යන්නේ යුරෝපයේ තියෙන හරිම ලස්සන පරණ මාලිගාවක ලොකේෂන් එකකට. අපේ ප්‍රධාන නිලිය, ඒ කියන්නේ චාමෝහි, තමන්ගේ ජපන් සහාය නළුව හීරෝ එක රංගපාන ලස්සන සීන් එකක් තමයි එතන තියෙන්නේ. ඉතින් මේ දෙන්නට රංගපානකොට භාෂාවලකු ප්‍රශ්නයක් වෙන නිසා මොහි ඉන්නේ කනේ පොඩි ඉයර්පීස් එකක් දාගෙන. එහා පැත්තේ ස්ටුඩියෝ එකේ ඉන්න එයාගේ පරිවර්තකයා හෝජින් තමයි යාට හැමදේම පරිවර්තනය කරලා දෙන්නේ. ඔන්න දැන් ෂූටින් ඔක්කොම ඉවරයි. හැබැයි රංගපාන අතරතුර ජපන් නළුවට මොහි ගැන ඇත්තටම හිත ගිහින් එයා එකපාරටම මොහි ගාවට ඇවිත් හරිම ලස්සනට තමන්ගේ හිතේ තියෙන ආදරේ ප්‍රකාශ කරනවා. මොහි ඉතින් ජපන් භාෂාව දන්නේ නැති නිසා මුකුත් තේරෙන්නේ නැතුව හෝජින් මේක පරිවර්තනය කරනකල් හරිම අහිංසක විදියට බලාගෙන ඉන්නවා. ඔන්න ඒ වෙලාවේ හෝජින් ටිකක් වෙලා ගොල වෙනවා. එයාට ඒ වචන ටික පිට කරගන්න හරිම අමාරුයි. අන්තිමේදී හෝජින් ගැඹුරු හුස්මක් අරගෙන කියනවා මම ඔයාට ඇත්තටම ආදරේ චාමෝහි කියලා. අන්න ඒ මොහොතේ අපිට දැනෙන්නේ හෝජින් ඒ කියන්නේ අර නළුවගේ වචන නෙමෙයි. ඒක හරියට හෝජින් තමන්ගේ හිතේ කාලෙක ඉඳන් හංගගෙන හිටපු ඇත්තම ආදරේ යාගේ කටින් පිට වුණා වගේ. තමන් ආදරේ කරන කෙනාට තවත් කෙනෙක් වෙනුවෙන් ආදරේ ප්‍රකාශ කරන්න වුණාම දැනෙන ඒ වේදනාවයි ආදරේ පිරුණු අමුතුම ආරම්භයක් තමයි මේ කතාවට තියෙන්නේ. ඉතින් එතනින් පස්සේ කතාව ආපස්සට යනවා මේ දෙන්න මුලින් කොහොමද හම්බුනේ කියලා පෙන්වන්න. අපිට දකින්න ලැබෙන්නේ මීට අවුරුද්දකට කලින් ජපානයේ සිද්ධ වුණු දේවල්. අපේ කතාවේ වීරයා හෝජින් ජපානයට ඇවිත් ඉන්නේ එයාගේ බිස්නස් වැඩකට. දැනටමත් අපි දන්න විදියට භාෂා 6ක් විතර චතුර ලෙස කතා කරන්න පුළුවන් ලොකුම ඉල්ලුමක් තියෙන භාෂා පරිවර්තකයෙක්. එයා හේන කොරියානු ලේඛකයෙක්ට උදව් කරන අතරතුර තමයි අපිට දැනගන්න ලැබෙන්නේ මෙයා ළඟදිම ස්පාන්නේ ජොබ් එකකට යන්න ඉන්නවා කියලා. හැබැයි මොහි ජපානයට ඇවිත් ඉන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් වැඩකට. ඒ තමයි තමන්ගේ පරණ කොල්ලා තමන්ව දාලා ගියේ කානිසාද කියලා හොයාගෙන ඒ අනිත් ගෑනු කෙනාට පාඩමක් උගන්වන්න. ඔන්න ඔහොම ඉන්නකොට හිතුවේ නැති විදියට හෝජින්ටයි මොහිටයි එකම ට්‍රේන් එකේ යන්න ලැබෙනවා. ඒත් එයාලා දෙන්නා ට්‍රේන් එකේ කොච්චර ළඟින් හිටියත් දෙන්නට දෙන්න දැක්කේ නෑ. ඒ වුණාට මේ දෙන්නම කෑම කන්න නවතින්නේ මොමෝ චෑන් කියලා එකම රාමෙන් ෂොප් එකකට. මොකද මොහිගේ පරණ කොල්ලා ෂෙෆ් කෙනෙක් විදියට වැඩ කරන රෙස්ටොරන්ට් එක තමයි ඒක. එයා එතන කවුන්ටරේ ගාව වාඩි වෙනවා. අහම්බෙන් වගේ හෝජින් වාඩි වෙලා ඉන්නෙත් මොහිගේ එහා පැත්තෙමයි. මොහි හිතාගෙන ඉන්නේ රෙස්ටොරන්ට් එකේ අයිතිකාරිය තමයි තමන්ගේ කොල්ලා එක FA එකක් තියාගෙන ඉන්නේ කියලා. ඉතින් එයා කරන්නේ තමන්ගේ ෆෝන් එකේ තියෙන ට්‍රාන්ස්ලේටර් ඇප් එකට රණ්ඩු වෙන විදිය දරුණු වචන ටිකක් කියලා ඒක අර කාන්තාවට ඇහෙන්න ප්ලේ කරන්න ලෑස්ති වෙන එක. එයාගේ ප්ලෑන් එක උනේ අර ගර්ල්ට හොඳටම බනින්න. මොහි මුලින් දන්නේ නැහැ තමන් මේ ඇප් එකට කියන හැම වචනයක්ම එහා පැත්තේ ඉන්න හෝජින්ට තේරෙනවා කියලා. හැබැයි ඔය අතරතුර එතන හිටපු ඉතාලි පවුලක කෙනෙක්ට හදිසි අසනීපයක් වෙනවා. එතනදී හෝජින් එකපාරට මැදිහත් වෙලා තමන්ගේ භාෂා දැනුමෙන් ඇම්බියුලන්ස් එකක් ගෙන්නලා ඒ අයට උදව් කරනවා. මේක දැක්කම තමයි මොහිට තේරෙන්නේ මෙයා භාෂා දන්න කෙනෙක් කියලා. ඉතින් මොහිට අදහසක් එනවා හෝජින්ගෙන් උදව් අරන් අර කාන්තාවට බනින්න. හෝජින් මුලින් මේ වගේ ලව් ඇෆෙයාර් වලට අත දාන්න අකමැති වුණත් මොහිගේ අහිංසක පෙරැත්ත කිරීම හමුවේ එයා එකඟ වෙනවා. හැබැයි රෙස්ටොරන්ට් එකේ අයිතිකාරියත් එක්ක කතා කරද්දි තමයි තේරෙන්නේ ඒ කාන්තාව නෙමෙයි මොහි හොයන කෙනා කියලා. ඇත්තටම අර පරණ කොල්ලා සම්බන්ධ වෙලා ඉන්නේ වයසින් වැඩි ගොඩක් මහන්සි පාඩ පෙනුමක් තියෙන මාස 7ක ප්‍රෙග්නන්ට් කෙනෙක් එක්ක. මේක ඇහුවම මොහිගේ මූණ මාරු වෙනවා. මොකද එයාගේ කොල්ලා යෝජින්යාව දාලා ගියේ මීට මාස 3කට කලින්. ඉතින් කොහොමද මාස 7ක ප්‍රෙග්නන්ට් ගෑනු කෙනෙක් එයාට ඉන්නේ? මොහිට දැන් කොල්ලව ආයෙත් ඕන නැහැ. එයාට තියෙන්නේ දරා ගන්න බැරි කේන්තියක්. එයා එතනින් තරහින් එළියට දුවනවා. ඒ වෙලාවේ අර ප්‍රෙග්නන්ට් ලේඩි අයිකෝ හෝජින්ට කියනවා ඇත්තටම මේ බබාගේ තාත්තා
මොහිගේ පරණ කොල්ල යෝජින් නෙමෙයි අයිකෝගේ පරණ සැමියා කියලා. යෝජින් කරන්නේ අනුකම්පාවට අයිකෝට උදව් කරන එක විතරයි කියලා. හෝජින් මේ පණිවිඩය අරන් එළියට ගිහින් මොහිට කියනවා මෙතන ඇත්තටම පාවාදීමක් වෙලා නැහැ. ඔයා තවදුරටත් රණ්ඩු වුණොත් ඔයා තමයි මෙතන නරක කෙනා වෙන්නේ කියලා. හෝජින් තවදුරටත් උදව් කරන්න බෑ කිව්වත් මොහිගේ සෑඩ් මෝඩ් එක නිසා ආයෙත් රෙස්ටුරන්ට් එක ඇතුළට යන්න එයාට සිද්ධ වෙනවා. හැබැයි ආයෙත් කතා කරද්දි තමයි ලොකුම රහසය එළි වෙන්නේ. ඇත්තටම මේ කොල්ලා එකම කාලේ මේ දෙන්නම රවට්ටලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ ජපන් කාන්තාව තමයි එයා මුලින්ම ආශ්‍රය කරලා තියෙන්නේ. එයා මොහි නිසා තමයි මේ ජපන් කාන්තාව දාලා ගිහින් තියෙන්නේ. මේ හැමදේම ASCII මේ ජපන් කාන්තාව මොහිට විහිළු කරනවා ආදරේ පස්සේ ජපානයටම ආව නේද කියලා. මොහිට මේ ලැජ්ජාව දරා ගන්න බැරුව අඬන්න පටන් ගන්නවා. අන්න ඒ වෙලාවේ හෝජින් හරි අපූර්ව වැඩක් කරනවා. එයා මොහිව තදින් බඳාගෙන ඇගේ මොන හංග ගන්නවා. අනිත් අයට ඒ කඳුළු පේන්න නොදී. ඊට පස්සේ හෝජින් අර කාන්තාවට ලස්සන බොරුවක් කියනවා. එයා කියනවා ඔයාට වැරදිලා අපි දෙන්න දැන් ජෝඩුවක්. අපි විනෝද චාරිකාවක් ආවේ. මොහිට ඕන වුණේ ඔයාට සුබ පතන්න විතරයි. ඒත් ඔයා හරිම රළු විදියට හැසිරුණේ කියලා. කොහොම හරි මේ දෙන්න එතනින් එළියට එනවා. හැබැයි එළියට එද්දී මොහි අර කාන්තාවට කරපු එක නරක වැඩක් නිසා හෝජින් කියපු අර විනය ගරුක බොරුව එතනම ඉවර වෙනවා. කොහොම වුණත් හෝජින්ගේ ක්‍රියාවෙන් මොහිගේ හිතේ එයා ගැන පුංචි පැහැදීමක් ඇති වෙනවා. ඔන්න ඉතින් අර සිද්ධියෙන් පස්සේ මේ දෙන්න වෙන් වුණත් ආයෙත් ෆෝන් එක මාරුන් නිසා ආයෙත් මේ දෙන්න එකට හම්බ වෙනවා. මතකනේ කලින් හෝජින් ඉතාලි ගෑනු කෙනෙක්ට උදව් කරා. ඉතින් එයා කියන්නේ ඔයාගේ යාළුවා ඉන්නා නම් රෑ කැමටත් එක්ක එන්න කියලා. ඉතින් මොහිත් දිනයකට යන්න කැමති වුන නිසා මේ දෙන්න එදා දවසම ජපානය ඇවිදින්න තීරණය කරනවා. එතනදී මොහි දැනගන්නවා හෝජින් තාමත් තමන්ගේ පරණ ආදරය නිසා වේදනාවෙන් ඉන්නේ කියලා. ඒ වගේම හෝජින්ට තේරෙනවා මොහි කියන්නේ තමන්ගේ හීන පස්සේ යන හැබැයි තාම සාර්ථකත්වයක් ලැබපු නැති නිලියක් කියලා. කොහොම හරි හෝජින් අය කෙනෙහි ලොකු විශ්වාසයක් තියෙනවා. ඒකෙන් මොහිගේ හිතේ තිබ්බාර පරණ පෙම්වතාගේ ප්‍රශ්න ඔක්කොම අමතක වෙලා යනවා. හැබැයි කතාව වෙනස් වෙන මේ දෙන රෙස්ටුරන්ට් එක හොයන්න යන අතරතුර හෝජින් අර තාමත් ආදරය කරන පරණ පෙම්වතියත් ඒ දූපතේම ඉන්නවා කියලා හෝජින්ට දැනගන්න ලැබෙනවා. මොහි බල කරන්නේ පස්සේ පසුතැවෙන්නේ නැතුව දැන්ම ගිහින් ඇයව හම්බ වෙන්න කියලා. හෝජින් මුලින් දෙගිඩියාවෙන් හිටියත් අන්තිමේදී මොහිව තනි කරලා තමන්ගේ පරණ පෙම්වතිය හොයාගෙන දුවනවා. අන්න එතනදී තමයි කතාව එකපාරටම කාලයත් එක්ක ඉදිරියට යන්නේ. අපිට දකින්න ලැබෙන්නේ මොහි බය හිතෙන චිත්‍රපටියක රඟපාන දර්ශනයක්. රූගත කිරීම අතරතුර සිද්ධ වුණු අනතුරකින් මොහි බිමට වැටෙනවා. මාස 6කට පස්සේ එයා කොම තත්වයෙන් හැරෙද්දී එයා මුළු ලෝකෙම දන්න සුපිරි තරුවක් වෙලා. එයා රඟපාපු ෆිල්ම් එක ලෝකෙ පුරාම හිට් වෙලා. මිලියන ගාණක් රසිකයෝ එයා හැරෙනකම් බලන් ඉඳලා තියෙනවා. ඉතින් හෝජින් කියන්නේ අන්නේ රසිකයන්ගෙන් එක්කෙනෙක්. දැන් අපිට තේරෙනවා පළවෙනි එපිසෝඩ් එකේ මුලින්ම දැක්කර මාලිගාවේ දර්ශනයට මේ දෙන්න ආවේ කොහොමද කියලා. හැබැයි ඒ අතරතුර මේ දෙන්න අතර මොන වගේ දෙයක් සිද්ධ වුණාද කියන එක නම් ලොකු කුතුහලයක්. දැන් ඉතින් අපිට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි මේ සුපිරි තරුවයි ඒ දක්ෂ පරිවර්තකයයි ආයෙත් කොහොම හම්බ වෙයිද කියන එකයි. ඉතින් ඔන්න ඔහොම තමයි පළවෙනි එපිසෝඩ් එක ඉවර වෙන්නේ. ඔයාලට මේ කතාව ගැන මොකද හිතෙන්නේ කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම යාළුවන්ට ෂෙයා කරන්න අමතක කරන්න එපා. එහෙනම් දෙවෙනි එපිසෝඩ් එකෙන් හමු වෙනකම් ඔයාලට සුබ දවසක්.